Hello guys, ඉතින් කොහොමද ගොඩ කාලෙකින් ළඟදී වීඩියෝස් දාන්න බැරනවා ගොඩක් උනට මේක මේ ඇත්තටම මේක ඉක්මනට දාන්න ඕනේ කියලා හිතුණා. ඉතින් level 4 එකේ නම් මට අප්ඩේට් කරන්න තිබ්බේ. ඔය level 4 වෙනකන් බැලුවේ නැත්තම් වීඩියෝස් අපේ channel එකට ගිහලා බලන්න. ඉතින් මේක බර්ගර් ප්ලීස් කියන ගේම් එක දන්න අය දන්නවා. ආයි මේ පරණයට යන මේ අලුත් අයට මතක් කරන්නේ මේක බර්ගර් ප්ලීස් කියලා ගේම් එක. මිනි ගේම් එක. අපි ගන්න මිනි බ්ලොග්ස්. ඉතින් මේ මිනි ගේම් එකේ තමයි පොඩි කැලේ අපි ඔයගොල්ලන්ට කියන්නේ. මේ ගේම් එක කොහොමද කියලා. ඉතින් මේ සැන්ඩි කියන බර්ගර් ෂොප් එක තමයි මේ දැන් තියෙන්නේ. අපි දැන් ඉන්නේ යුරෝප් වල. හරි දැන් ඉතින් මේ මොකද අපි කලින් US වලට දැන් හිටියේ ෆ්‍රාන්ස් වල දැන් ඉන්නේ. දැන් ෆ්‍රාන්ස් වලට ගියාට පස්සේ US ඉඳන් level 5 එකට අප් කළා දැක්ක ඇති. මේ ඊට පස්සේ මේ ඉස්සර තිබ්බ සල්ලි තියෙන තැන මේ සල්ලි කොලයක් තියෙනන්නේ දැන් තිබ්බ ඩොලර් මාකේ දැන් යුරෝ මාකේ තියෙන. මොකද මේ දැන් ඉන්නේ ෆ්‍රාන්ස් වල හින්දා. ඉතින් කොහොම හරි ඔය සැන්ඩි කියන එක තමයි දැන් ඔය තියෙන පළවෙනි ෂොප් එක. ෆ්‍රාන්ස් වල අපිට ඕපන් කරන්න හම්බ වෙනවා. ඉතින් ඒක ඕපන් කළා. පේනවා ටට්ටක් ගාලා මම මේ ලෙවල් අප් කරගෙන යනවා. ඉතින් මේ අත දවසේ මට ලොකු ලෙවල් අප් කරගන්න වෙන එකක් නැහැ. ඒත් මම පුළුවන් තරම් ඉක්මනට ලෙවල් ටික අප් කරගෙන යනවා. ආවට අහලා පහල සත් ඇහි බල්ල පුරණේවා කෑ ගහනේවා ගණන් ගන්න එපා. මේ පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද මේ පොඩි බාධා එනවා. ඉතින් බාධාවත් අපි වැඩි නවත්තන්නේ පේනවනේ. සිං ගාලා ලෙවල් අප් කරගෙන ආයි නෑ දඩ බඩ ගාලා වැඩි කරගෙන යනවා. මේ මම මොකක් හරි කල්පනා කරනවා කියන්නේ. කල්පනා කරන ඊට පස්සේ ආයි ගේම් එක ස්ට්‍රක් වුණා. ස්ට්‍රක් වුණා නෙමෙයි. ගේම් එක ස්ට්‍රක් වුණේ නෑ. එතන මොකක් හරි මේ ඇඩ් එකක් ප්ලේ වුණා හරි මොකක් හරි එකක් වුණා. මම දන්නේ මට මතක නෑ මොකද සීන් එක කියලා. ඔය ඊට පස්සේ තමයි මේ අහසින් වටනවා කිය ඔහොම උනේ එකපාරට. හරිද? කොහොම හරි ඔය අප්ඩේට් කරගෙන යනවා. ඔය ස්පෙෂල් මිෂන් කියලා තියෙන්නේ අන්න ඒවා කම්ප්ලීට් කරාම අපිට එක රිවෝඩ්ස් හම්බ වෙනවා. හරිද? ඉතින් ඔයගේ තියෙන හරි ලෙවල් 7 වෙනකම් කරගත්තා. පුළුවන් තරම් ඉක්මනට අපි try කරන්න මේ level up කරගෙන යන්න. මොකද මේ තේරුමක් නෙමෙයි වගේ පොඩි මිනි ගේම් එකක් දැන් සෑහෙන කාලයක් තිස්සේ අපි ඔයගොල්ලන්ට කියනවා. මේ මට හිතුණා මේවා මේ අප්ඩේට් කරලා දැම්ම නම් හරි කියලා. ඉතින් මම එම්ප්ලොයිස්ලා ගත්තා ටට්ටක් ගාලා තියෙන සල්ලි වලින්. මොකද මේ සල්ලි තිබ්බ හින්දා මම ස්පීඩ් එකත් වැඩි කළා. HR එකට ගිහිල්ලා මගේ මූවිං ස්පීඩ් එකත් වැඩි කරලා කැපැසිටි එක වැඩි කරලා ප්‍රොෆිට් වැඩි කරලා පොඩ්ඩක් ඉතින් ආයතන දියුණු කරා. දන්නේ නැද්ද? ඉතින් මේ විදියට ගිහිල්ලා මේ ආයිපර ප්‍රොෆිට් වැඩි කළාම මේක guys මේකේ මේ ප්‍රොෆිට් වැඩි කරන්නද හරි එම්ප්ලොයිස්ලාම ෆුල් කළා. කැපැසිටි එකත් ෆුල් කරනවද මම වරදක් නැහැ. ෆුල් කළේ නෑ. හරි කැපැසිටි ෆුල් කළේ නෑ එම්ප්ලොයිස් ලගේ. කොහොම හරි මේ අයගේ නීති අයියෝ මේ ලොකුයි නැගිටින්න මේ කාලිවරණ යන්න පුළුවන්. මොකද මේක රෙස්ටොරන්ට් එකක් මේ ගෙදර නෙමෙයි. හරි ඌ යවුවා. ඉතින් කොහොම හරි මේ ඔය වගේ සීන් තියෙනවා. ඒ කට්ටිය නිදාගෙන ඉන්නවා. සමහරු ෆෝන් කෝල්ස් වල ඉන්නවා. අපිට ඒවා අපේ ටාගට්ස් ඇත්තටම කිව්වොත් මේ ඒක මේ අපි කරන්න තියෙන දේවල්. ඒ කියන්නේ ඒව කළාම අපිට සල්ලි හම්බ වෙනවා. නිදාගෙන ඉන්න නැන කිට්ටුවාම පොලිම දිග් වෙලා සමහර කරලා පොලිම මිනිස්සු යන්නේ නැහැ. හරිද? ඉතින් ඒ වගේ වෙලාවට මේ අපි පෝලින් ක්ලියර් කරලා දුන්නාම අපිට ටිප් එකක් වගේ හැම නැත්නම් ටිප් එකක් ආවේ. හරියට කිව්වොත් අන්නවච ටිප් එක. අපිට ටිප් එකක් හම්බ වෙනවා. අද ඔය දැනුත් බිම එකතු වෙන සල්ලි ටිප්.
හරිද? ඒ ටිප් අනිත් වැඩ කරන අයට ගන්න බෑ. ඒව ගන්න පුළුවන් අපිට. අන්න ඒක තමයි විශේෂත්වය. මරු ඇත්තට මේ ගේම් එක මේ බෝරින් වෙනවා ටික වෙලාවක් යද්දී. ඒ වුණාට පොඩි ආතල්යක් තියෙනවා. ඒක TikTok follow කරන්න කියලා එක එක වැටෙනවා. කොහොම හරි ඔයගේ දිගටම ඉතින් ප්ලේ කරනවා. මම තව වීඩියෝ එකක් ගන්න මම කිව්වා ඔයගොල්ලෝ level 7 එකට අපිට ගන්න පුළුවන් උනේ. මම ඊළඟ වීඩියෝ ඉක්මනටම ගේනවා. Thank you.